මුලින්ම ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ වීඩියෝ අපි කතා කරන්න යන්නේ Somnia Aerope ගැන. ඒක 100% free Aerope එකක්. ඒ වගේම ඔයාගේ අතේ තියෙන ෆෝන් එක විතරක් ඇති මේකේ වැඩ ටික ඔක්කොම කම්ප්ලීට් කරගන්න. ඒකින්ද මිස් නොකර මේ Aerope එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාලට මතක ඇති මීට මාස ගානකට කලින් මම මේක ගැන වෙනම වීඩියෝක් ඔයාලට අරගෙන ආවා. ඒ දවස්වල ඉඳන්ම ගොඩක් කට්ටිය වැඩ කරගෙන ඉන්නවා ඇති. ඉතින් අලුතෙන්ම එන කට්ටියටත් කිසිම ප්‍රශ්නයක් නැහැ මේකේ ජොයින් වෙන්න පුළුවන්. මේකේ දැන් අලුතෙන් පොයින්ට් සිස්ටම් එකක් ඇවිල්ලා තිනවා. ඒකේ ඔයාලට ඒ පොයින්ට්ස් ටික ක්ලේම් කරගත්තොත් අනිවාර්යයෙන්ම හොඳ Aerope එකක් ගන්න පුළුවන් වෙයි. එතකොට ඔයාලට මේක PC එකෙන් කරද්දී ෆෝන් එකෙන් කරද්දී එක එක කට්ටියට එක එක ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. ඒ ප්‍රශ්න වලට උත්තර ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වෙයි. ඔයාලා ඉමේජින් කරන්න මේ ලෝකේ ඉන්න මිලියන ගාණක් යූසර්ස්ලා එකපාර කිසිම ලැග් වීමක් නැතුව ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් තිබ්බොත් කොහොමද? ඉතින් මේ Somnia කියලා කියන්නේ මේ විදිහේ live gaming, live concert, social experience මෙන්න මේ දේවල් අපිට කරන්න පුළුවන් metaverse එකේ ආපු පළවෙනිම project අතර එකක් තමයි මෙන්න මේ Somnia කියලා කියන්නේ. ඉතින් මේ Somnia project එකට ගොඩක් හොඳ backing එකක් තියෙනවා guys. අපි ගත්තොත් එහෙම virtual world space එකේ ඉන්න ගොඩක් big players ලා මේ Somnia එකත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ වෙයිදී. ඒ වගේම Improbable වගේ ලොකු fund තියෙන project මේකත් එක්ක එකතු වෙලා තිනවා. ඒ වගේ මම කලින් කිව්ව විදිහට මේකේ ඩොලර් මිලියන 270ක් වගේ ලොකු fund එකක් මේ වෙද්දිත් එයාලා reach කරලා තියෙනවා. right මේ Aerope එකට සම්බන්ධ ඔයාලට පුළුවන් ඕන නම් මිසස් browser එකකින් මේ වැඩ ටික කම්ප්ලීට් කරන්න පුළුවන්. මම මගේ playlist එකේ දාලා තිනවා වෙනම වීඩියෝ එකක් කොහොමද අපි ෆෝන් එකෙන් මිසස් browser එක දාගෙන වැඩ කරන්න කියලා. ඔයාලා ඒක තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලලා මේකට ඇවිල්ලා මේකේ වැඩ ටික කම්ප්ලීට් කරන්න guys. අද මම මේක කම්ප්ලීට් කරන්නේ මගේ OKX wallet එකෙන්. මොකද මගේ මිසස් browser එකේ මේක වැඩ කරන්නේ නැති නිසා. හරිද? ඉතින් ඔයාලට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මිසස් browser එක use කරන්න නැතුව මෙන්න මේ OKX wallet එක දාගෙන මේ වැඩ ටික කම්ප්ලීට් කරන්න. OKX wallet එක හරි එහෙම නැත්නම් අනිත් ඔය MetaMask එකේ හරි එහෙම නැත්නම් Bitget එකේ ඒ browser උත් try කරලා බලන්න. ඔයාගේ මේ විදිහට වැඩ කරේ නැත්නම් මොකද මේකේ සමහරක් වෙලාවට bugs එන්න පුළුවන්. හරිද? right. ඉතින් ඒ විදිහට මුලින්ම මොකද මිසස් browser එක හරි OKX wallet එක හරි මේ විදිහට දාගෙන අපි බලමු දැන් කොහොමද වැඩ ටික කම්ප්ලීට් කරන්න කියලා. මතක් කිරීමක් ඔයාලට කරන්න ඕනේ. ඒ තමයි ඔයාලා දකින්න ඇති පහුගිය දවස් ටිකේ මගේ Telegram channel එකේ මම මේ Bybit එකේ token flash event ගැන මවට ගොඩක් දැම්මා. එතකොට දැන් මේකේදී ඇත්තටම Bybit එකේ reward දෙන ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ මං හිතන්නේ. මොකද ගත්තොත් එහෙම ගොඩ දෙනෙක් account හැදුවට ඒව eligible වෙන්නේ නැහැ. සාමාන්‍ය 100ක් හැදුවොත් 60ක් විතර තමයි eligible වෙන්න අවස්ථාව තියෙන්නේ. ගොඩක් ඒවා reject වෙනවා. හරිද? නමුත් දැන් මේක ගත්තාම මේකේ ඇත්තටම ලොකු chance එකක් තියෙනවා, වාසියක් තියෙනවා guys. ඒකට හේතුව තමයි 7-5ක්වත් වියදම් කරන්නේ නැතුව මේකේ ලොකු ගාණක් ගන්න පුළුවන්. දැන් මේ Bybit එකේ token flash event එක දීලා තියෙන new users ලානේ. එතකොට අපි අලුතෙන් account එකක් හදලා register වෙලා KYC කරගෙන ඩොලර් 100ක් දාලා තියෙනවට අපිට මේකෙදි ලොකු ගාණක් ගන්නවා. සමහරක් වෙලාවට ඩොලර් 200 300 මේ ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. සමහරක් වෙලාවට එන reward එක නම් අඩුයි. සමහර event වල ඩොලර් 100 වෙන්න පුළුවන් 80 ඒ විදිහට එනවා. ඉතින් ඔයාලට Bybit account එකක් නැති කෙනෙක් නම් අලුතෙන්ම නම් Bybit එකට join වෙන්න යන්නේ. ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න. මගේ videos දාලා තියෙනවා. ඔයාලට YouTube එකේ බලලා ඒව කරගන්න පුළුවන්. මොකද දැන් channel එකට අලුතෙන් කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නේ ඉඳ තමයි මම මේක ඔයාලට මතක් කරන්න කියලා හිතුවේ. දැන් මේකෙදි ඇත්තටම ඔයාලට කිසිම risk එකක් නැතුව හොඳ ගාණක් එකකින් හොයාගන්න පුළුවන් නිසා. ඉතින් ඔයා Bybit එකට ඇවිල්ලා මෙන්න මෙතන ඔයාලට බලන්න token splash කියලා තියෙන මෙන්න මේ event එකට ඇවිල්ලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දැනට තියෙන events. ඉතින් මෙන්න මේ වගේ මේවට participate කරලා ඔයාලට පුළුවන් ෆ්‍රීම මේකින් දෙන ගණන් ගන්න. ඉතින් ඔයාලට මේ තාම Bybit account එකක් නැත්නම් ඔයාලට මේකත් try කරලා බලන්න පුළුවන් මේ Aerope වලට අමතරව. right. මේකෙදි ඔයාලා OKX wallet එකට ඇවිල්ලා පල්ලෙහා මෙන්න මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් discover කියලා option එක. මේක click කරන්න. ඊට පස්සේ මම ඔයාලට පල්ලෙහා දාලා තියෙන link එක copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් එතනින් ඔයා paste කරලා ඒ link එක ඇතුළට යන්න. right. මේක ඇතුළට ගියාට පස්සේ මෙතන අපිට තියෙන quest වගේක් complete කරන්න. ඒක complete කරන්නේ කොහොමද කියලා බලමු. right. මේ විදිහට link එක paste කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් connect කියලා option එකක් තියෙනවා. ඔයා මෙතන connect කියන කුඩ click එකක් දීලා වගේ wallet එක මුලින්ම මේ site එකට connect කරගන්න. ඊට පස්සේ මෙතන උඩ තියෙන testnet කියන කුඩ click එකක් දෙන්න. right. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ විදිහට quest වෙන page එකට redirect වෙනවා. ඊට පස්සේ මේක පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා go quest කියලා. මෙන්න මේක උඩ click එකක් දෙන්න.
මේකෙදි quest page එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන good morning කියලා තියෙනවා. ඔයා මේක හැමදාම දවසට එකපාරක් ලොක් වෙලා ඒ good morning කියන එක ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි මේ අපේ quest එක පෙන්නන්නේ. දැන් අපි බලමු එකින් එක මේ quest කොහොමද අපි complete කරගන්නේ කියලා. මේකෙදි මුලින්ම අපි මේකේ කලින් page එකට back වෙලා මෙන්න මෙතන තියෙනවා task එක ඒක complete කරමු. මුලින්ම add network කියන එක මෙන්න මෙතන click එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයගේ wallet එකට මේ network එක add වෙනවා. ඊට පස්සේ මෙතන get STT කියලා තියෙනවා. මෙතන request token කියන උඩ click එකක් දීලා get STT කියන උඩ click එකක් දෙන්න. එතකොට ඔයාලට මෙතන faucet යම්කිසි ප්‍රමාණයක් ලැබෙනවා. හරිද? right තුන්වෙනියට තියෙනවා send tokens to friends කියලා තියෙනවා. ඔයා මෙන්න මේක උඩ click එකක් දෙන්න. ඊට පස්සේ මේකෙන් අපිට ලැබිච්ච balance එකකින් චූටි ප්‍රමාණයක් මෙතන තියෙන යට තියෙන random address එකට යවන්න පුළුවන්. හරිද? මෙතෙන්දී ඔයාලට බලා ගන්නවා පල්ලෙහා address auto select කරන්න තියෙනවා. මෙතන ඔයා කැමති address එක select කරලා ඊට පස්සේ balance එකක් දීලා මෙතන send STT කියන උඩ click එකක් දෙන්න. ඊට පස්සේ මෙතන confirm කරන්න. right ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන swap කියලා option එකක් තියෙන මෙන්න මේ task එක complete කරමු. මෙතන click එකක් දෙන්න swap කියන උඩ. ඊට පස්සේ මෙතන ඔයාලට මුලින්ම කරගන්න තියෙන්නේ ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් mint token කියලා තියෙනවා. මෙන්න මේක උඩ click එකක් දෙන්න. ඊට පල්ලෙහා තියෙන උඩත් click එකක් දෙන්න. right දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට token mint වෙලා තියෙන්නේ. දැන් මේකේ swap එක complete කරන්න තියෙන්නේ. මුලින්ම මේ pin කියන එකේ ඔයාලට බලා ගන්නවා 1000ක් හම්බෙලා තියෙනවා. ඒකෙන් 100ක් වගේ මේ විදිහට select කරලා ඊට පස්සේ මෙන්න මෙතනින් මේ විදිහට දීලා confirm කරන්න. එතකොට මේකේ swap එක complete වෙනවා. ඉතින් ඒ විදිහටම මේකේ දෙපැත්ත මාරු කරලා pong කියන coin එක උනොත් 100ක් විතර දීලා guys මෙන්න මේ විදිහට swap එකක් complete කරගන්න. හරිද? මේ විදිහට swap එක complete කරන්න. එතකොට මේකේ වැඩ ටිකක් complete වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන go to quest කියන උඩ click එකක් දෙන්න. ඊට පස්සේ අපි ආයෙත් මෙන්න මේ page එකට එනවා. මෙතන ගිහිල්ලා පළවෙනි quest එක select කරන්න. right ඒ විදිහට පළවෙනි quest එක select කරලා ඒක ඇතුළට ගියාට පස්සේ ඒකේ ඇතුළේ තියෙන task අපිට පෙන්නනවා. මේකේ පළවෙනි task එක විදිහට තියෙන්නේ අපිට receive STT tokens කියලා. මුලින්ම ඔයා මේක desktop mode එකට දාගන්න මෙන්න මේ විදිහට පල්ලෙහාට click එකක් දීලා. එතකොට දැන් අපි STT නම් claim කරගත්තානේ. ඊට පස්සේ මේකේ තව task දෙකක් තියෙනවා. ඒ තමයි අපි වෙන කෙනෙක්ට අපි තියෙන STT එක යවන්න ඕනේ. ඒ වගේම වෙන කෙනෙක්ගෙන් අපේ wallet එකට එන්නත් ඕනේ. අන්න ඒ දෙකේ transaction hash දෙක ඊට පස්සේ අපිට මේකේ දෙන්න තියෙනවා. අපි දැන් ඒක කරන්නේ කොහොමද කියලා බලමු. මේකදී ඔයා මුලින්ම browser එකකින් back වෙලා මේකේ wallet එකේ home එකට ඇවිල්ලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් account one කියලා තියෙන මෙන්න මෙතන උඩ click දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන add account කියලා. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් අලුත් wallet එකක් මේකේ create කරගන්න. ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් මේ විදිහට කරන්න නැතුව වෙනම wallet එකකටත් කරන්න පුළුවන්. මම මේක දැන් ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ විදිහට කරනවා. හරිද? right. මේ විදිහට wallet එක create කරගත්තට පස්සේ මුලින්ම ඔයා මෙතන උඩ network select කරලා මෙතන Somnia testnet කියන එක select search කරන්න. ඊට පස්සේ මෙන්න මේ STT කියන එක select කරන්න. ඊට පස්සේ මෙතන receive කියන තැනට ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ address එක copy කරගන්න. මේ address එක copy කරගෙන අපි ආයෙත් යන්න ඕනේ අපේ main wallet එකට. හරිද? right මෙන්න මෙතන account one කියන එක main wallet එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතනත් අපි network වලට ගිහිල්ලා Somnia කියන එක select search කරලා Somnia testnet එක ඊට පස්සේ අපිට මේකේ අපේ STT balance එක පෙන්නනවා. දැන් මෙතන send කියන option එක උඩ click එකක් දීලා ඔයාලට පුළුවන් යම්කිසි STT ප්‍රමාණයක් අර අපේ copy කරගත්ත address එක මෙතනින් paste කරලා මෙතන confirm කරලා චූටි ප්‍රමාණයක් send කරන්න පුළුවන්. ඉතින් මේකෙදි මම අර කලින් කිව්ව විදිහට ගොඩක් safe මේ ඔයා කරන wallet එකෙන්ම නැතුව වෙන wallet එකකට හරි වගේ යාළුවෙක්ට හරි දාන්න පුළුවන් නම් හොඳයි. මේක දැන් පෙන්වන්න ඕන නිසා මම මේ විදිහට කරේ. මේ විදිහට කරත් එහෙම ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. right. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපේ transaction ID එක තියෙනවා. මේක ඔයා මෙතනින් copy කරගන්න. ඒක copy කරගෙන ගිහිල්ලා අපි දැන් අර task එක complete කරගන්න පුළුවන්. right ඊට පස්සේ ආයෙත් අපි අර quest තියෙන තැනට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන quest එක complete කරමු. පළවෙනිට තියෙන STT token hold කරන් ඉන්නවට ඒක නිකම්ම complete වෙනවා guys. අපි faucet එකෙන් ගත්ත එක තියෙන්නේ. ඒකට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මෙතනට අපි copy කරන් ආපුවා transaction ID එක දෙන්න. එතකොට මේ task එකත් complete වෙනවා.
මේක ඊළඟ ටාස්ක් එක අපිට තියෙන්නේ වෙන wallet එකකින් ඉඳන් අපේ wallet එකට STT එකක් send කරගෙන ඒකේ transaction ID එක දෙන්න guys. එතකොට ඒකෙදිත් ඔයාලට කරන්න තියෙන්නේ අර කලින් විදියටම අපි අලුතින් create කරගත්ත wallet එකේ ඉඳලා STT එකක් අපේ main wallet එකට දාලා ඒකේ transaction ID එක hash එක copy කරලා මෙන්න මෙතනට දෙන්න තියෙන්නේ guys. එතකොට ඒ task එකත් complete වෙනවා. ඒ විදිහට ඊළඟ quest එකට ගියොත් එහෙම ඊළඟ quest එකේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ social accounts තමයි මේක connect කරගන්න තියෙන ගොඩක් අපේ tweet එක Discord එක ඊට පස්සේ Telegram එක මේකේ Telegram එක නම් මගෙත් connect උන්නේ නැහැ ඔයාලා try එකක් දීලා බලන්න මේකෙදිත් මේ විදිහට quest එකට ඇවිල්ලා මුලින්ම desktop mode එකට දාගන්න ඊට පස්සේ අපිට මේකේ කරන්න තියෙන task එක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හරිද මෙතෙන්දී ඔයා කරන්න ඕනේ මෙන්න මේ උඩ ඔයාගේ ඇඩ්‍රස් එකේ තියෙන මේ ඇඩ්‍රස් එක උඩ ඔයා ක්ලික් එකක් දුන්න හැටි මේ විදිහට ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්නනවා. එතනින් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Discord එක, Twitter එක, ඊට පස්සේ අපිට Telegram එක මෙන්න මේ විදිහට කනෙක්ට් කරගන්න පෙන්නනවා. ඒ වගේම අපේ ප්‍රොෆයිල් එකට ෆොටෝ එකක් මෙන්න මෙතනින් දාගන්න පුළුවන්. ඒ හැමදේම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? ඒ ටික ලේසියෙන් ඔයාලට කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒ ටික කම්ප්ලීට් කරගත්තට පස්සේ අර quest වලට ගිහිල්ලා ඒවා වෙරිෆයි කරගන්න තියෙන guys. එතකොට අපිට මේකේ points ලැබෙනවා. හරිද? ඉතින් ඒ ටික කරගන්න එක හරිම ලේසි guys මේකෙදී අපි සාමාන්‍ය විදියට Twitter follow කරන්න Discord ටික connect කරගන්න තියෙන්නේ. ඉතින් ඒ ටික ඔයා complete කරගන්න. right ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ meme coin quest එක මේක උඩ මුලින්ම ක්ලික් එකක් දෙන්න ඊට පස්සේ මෙතන participate කියන උඩ ක්ලික් එකක් දෙන්න ඊට පස්සේ අපිව මේ quest එක ඇතුළට අරන් යනවා ඒ ගියාට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ SUSD token කියලා තියෙන මුලින්ම මෙන්න මේ token දා mint කරගන්න ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට මේ විදිහට confirm කරන්නේ මේක confirm කරගන්න ඊට පස්සේ මේකේ අර අනිත් task නම් මේ වෙද්දි ඉවරලා තියෙන්නේ මේකේ participate කරන්න තිබ්බා මේ contest එකක් ඒක දැන් ඉවරයි guys ඒකින්ද එච්චරයි මේ quest එක අපිට දැනට කරන්න පුළුවන් ඊළඟට අපිට තියෙන quest එක බැලුවොත් එන්නේ මේ Somnia Playground එකේ තමයි අපිට මේකේ quest එක තියෙන්නේ මේක ඇතුළට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම තියෙනවා මේකේ avatar එක mint කරන්න තියෙනවා ඊට පස්සේ අපේ world එක create කරන්න තියෙනවා හරිද එතකොට මේක දැන් මගේ phone එකෙන් කරද්දී නම් මට avatar එක විතරයි create කරගන්න පුළුවන් උනේ අනිත් එක PC එකෙන් තමයි complete කරගන්න වෙන්නේ guys හරිද මුලින්ම මේකේ create my avatar කියන එකට යන්න මේකෙදි ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේ avatar එක create වෙන්නේ නැහැ කියලා කියන්නේ mint වෙන්නේ නැහැ කියලා මේකෙන් කරද්දී ඒ විදිහට වෙනවා guys ඒකින්ද ඔයාලට මුලින්ම OKX එකෙන් මේක open කරගෙන මේක desktop mode දාගන්න ඊට පස්සේ මෙතනින් ඔයාලට කැමති විදිහට මේ avatar එක create කරගන්න right ඒ විදිහට create කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක mint කරගන්න right avatar එක mint create කරගත්තට පස්සේ මෙන්න මෙතන NFT mint කියලා තියෙන මේකට click එකක් දෙන්න. එදී click එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට mint now කියලා මෙතනින් mint කරගන්න. right ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න බලන්න dream world කියලා දෙන්නේ මෙන්න මේකට ඔයා click එකක් දෙන්න. ඒ විදිහට click එකක් දුන්නාට පස්සේ අපේ world එක create කරන්න ඕන තැනට අපිව redirect වෙනවා. මෙතනදී ඔයා desktop mode දාගෙන නැත්නම් මෙතන පල්ලෙහාට තියුණු ක්ලික් කරලා මේක desktop mode එකට දාගන්න guys ඊට පස්සේ ටික වෙලාවක් මේ විදිහට load වෙවි තියවිලා අපිව අර world එක create කරන තැනට redirect වෙනවා right now ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් මෙතන create world කියන කොට ක්ලික් එකක් දෙන්න ඊට පස්සේ මෙතන ඔයා කැමති නමක් දෙන්න පුළුවන් ඊට පස්සේ village එකත් ඔයා කැමති village එක select කරලා මෙතන create world කියන කොට ක්ලික් එකක් දෙන්න right ඊට පස්සේ මෙන්න මේ විදිහට jump in කියලා මේ jump in කියන කොට ක්ලික් එකක් දෙන්න එතකොට අපි අපේ world එකට අරගෙන යනවා
රයිට් ඔන්න ඔය විදිහට තමයි මේකේ ටාස්ක් ටික කම්ප්ලීට් කරගන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. රයිට් ඒ විදිහට මේකේ අනිත් ක්වෙස්ට් වලට ගිහලා ඒවත් කම්ප්ලීට් කරන්න. ඒ වගේ නම් ලේසි දේවල් තියෙන guys. මෙන්න මේ විදිහට ලයික් කරන්න, රීට්වීට් කරන්න, ඔය Telegram channel join වෙන්න මේ දේවල් ටිකක් තමයි මේකේ කම්ප්ලීට් කරගන්න තියෙන්නේ. ඒ ටික ඔයාලට ලේසියෙන්ම කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයා මේකේ වැඩිපුර points ප්‍රමාණයක් earn කරන්න try එකක් දෙන්න. එතකොට ඔයාලට වැඩිපුර airdrop එකක් ගන්න පුළුවන්. රයිට් මම හිතනවා ඔයාලට සේරම පැහැදිලි ඇති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලේ comment section එකේ අහන්න.